හරි අද ගෙනහල්ලා තියෙනවා Minecraft එකේ දෙවෙනි එපිසෝඩ් එක. ඉතින් මතක ඇති මං කලින් හරි මම දෙවෙනි එපිසෝඩ් එක රෙකෝඩ් කරා. හොඳේ. ඊට පස්සේ මගේ අර මේක තියෙනනේ මං ඉතින් ඔය මේ කරනකොට මේ නවත්තන කරන්නේ අර මේ ෂේප් කරන එක ලෑන්ඩ් ඩර්ට් කඩන එක ඒවා එහෙම මම ඔයගොල්ලන්ට දාන්නේ නැහනේ. හොඳේ වීඩියෝ එකේ එතකොට මේ මම එහෙම කර ඉන්නකොට මට වීඩියෝ රෙකෝඩ් එක දාන්න අවශ්‍ය වෙලා. හොඳේ ඊට පස්සේ මේ මොනවා කරන්නද ඉතින් අත චිකන් පැටි එක මම ගාව පිටරේ. හොඳේ මොනවා කරන්නද ඉතින් කලින් එක රෙකෝඩ් කරලා නැහැ. ඒක අපි කරේ මෙන්න මේ ටිකයි. දැන් අපි ගිහින් මුලින්ම නිදාගෙන ඕගොල්ලන්ට ඊට කලින් කියන්න දෙයක් තියෙනවා. හොඳේ මේ බලන්න මගේ ස්කින් එක මේ ඔටුන්නක් දාගෙන ඉන්නේ අර පාටි සීන් එක මොකද්ද තියෙන එක ෆ්‍රී දුන්න ස්කින් පැක් එක. හොඳේ අනික ඕගොල්ලෝ දන්නවනම් කියන්නේ මේකේ බේටා version එකේ ලීව් වෙන විදිය දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. හොඳේ මේ පේනවනේ එකපාරට මගේ එක බේටා version එකට ආවා. මේ විතර පේනවනේ මේක බේටා version එකට ආවා. හොඳේ දැන් ඕගොල්ලන්ට මම ස්කින් තුනක් පෙන්නනවා. මේකයි මේක පුළුවන් ඔන්න ඒක වයිකින් ගේ ටයිප් එකට යන්නේ. ඒක නම් හැබැයි කැතයි ඒක ඕනේ. ඕගොල්ලෝ මේකයි ඒ තුනෙන් ඕගොල්ලෝ හොඳ සුපිරි ස්කින් එකක් කියන්න. මම ඉතින් එන්ඩර්මන් ගේ ටයිප් එකට යන නිසා එන්ඩර්මන් එකත් හොඳයි. ක්‍රීපර් එක දාලා බලමුද? ඒකත් හොඳයි නේ. බෙති අරගොල්ලෝ ගහන මොනවා කරන්නේ? අනික් කියන්නේ මම කලින් එපිසෝඩ් එකේ අශ්වයෙක් යාළු කරගත්තා. තව අතර කුළුණක් හැදුවා නිකන් XP ෆාම් එකක් කියන්න බෑ. ඉතින් උඩින් නම් ගහන්න තියෙන්නේ සතුන්ට. බිමේ ඉඳන් නැත්තම් උඩින් නම් ඒක ඕනේ. හරි. එතකොට මම කලින් එකේ අයන් මයින් කරා. ඒක නම් රෙකෝඩ් එක තිබ්බේ උනට ඉතින් සෙට් නෑ වගේ අර. එහෙම හරියට. හරි. ඊට පස්සේ දැන් අපි මගේ කේප් එක කේප් එක තිබ්බ ස්ටිව් කැරක්ටර් එක නේද? අපි ටක් ගාලා පෙන්නන්නම් ඔයාලට. හොඳේ ටක් ගාලා ස්ටිව් කැරක්ටර් එක දාන්නකෝ. ඒකේ තමයි කේප් එක තිබ්බේ. බලන්න කේප් එක සුපිරිද කියලා. ඒ කේප් එක සුපිරිනේ. හොඳේ ඕක තමයි ඉතින් මට හම්බුනේ. අනිත් ඒවා ගන්න බෑ. ඒව සෙට් නෑ. හොඳේ දැන් අපි අද වැඩේ බලමු. හොඳේ ආඩේ විලේජ් එකේ ඉන්න මගේ මේ දාන්නේ. අයියා රෙස්ට් මේක නම් වැක්ස් ඔෆ් ද මොකක්ද කියලා. හොඳේ මෙයා නම් ඉන්නවා ඉතින්. එයා වැඩ බරටම වැඩ. මේ බලන්න මේ අශ්වයා අපේ. හොඳේ මෙයාත් එක්ක ස්පීර් එක පාවිච්චි කරලා බලමු අපි. මොකද කියන්නේ? පොඩ්ඩක් ගිහින් බලමු. ස්පීර් හැකියාව. බලමු කාට හරි පාවිච්චි කරලා. අපි මේ පැත්තෙන් යම් බලන්න අන්න අතර ක්‍රීපර් කෙනෙක් නෙමෙයි ස්කෙල්ටන් කෙනෙක් ඉන්න අපිට ගලයන් උඩින් පායමු. අර ඒක සුපිරිය. මේකල ටිකට ගාන්න. එකදු. හරි. දැන් අපි ගේට් වලට ටක් ගාලා පෙරගමු. මොකද එළිය වැඩි එච්චර හොඳ එකක් නෙමෙයි එළියේ ඉන්න එක. මොකද සොම්බිලා ගොඩක් ඉන්නවා රැට පැන්න. දැන් මේ shift එක නේද හරි. දැන් ඔයගොල්ලෝ බලන්න ඇති මම අර නින්ජා රාශි වීඩියෝ එකේ කිව්ව නේද? මේ මොකක්ද ඒක මේ කිව්ව නේද මේ වැඩි වීඩියෝ දාන්න නැහැ කියලා. බලද්දි channel එකේ වීඩියෝ පිරලා. දන්නවනේ මං ඉතින් ඔය ඒ අහන්නේ. හැබැයි කේප් එක ලස්සනයි නේ ඒක. ඊය ලුක් එකක් තියෙනවා ඒකේ. කටයි ගහනවා. පොඩ්ඩයි ඉන්න මාත්‍යෝ. අද මට ඔයගලන්ට වැඩක් කියන්නට තියෙනවා. හොඳේ. මේ අර දැන් මම අයන් එහෙම මයින් කරා නේද? එතකොට මේ අයන් වලින් හම්බුණ අපි ටූල්ස් and armor හදාගන්න ඕනේ. හොඳේ මුලින්ම අපි හදාගන්න ඕනේ X එක
එකක් වගේම 2 මේ අපි සෝඩ් එකක් හදුනේ. සෝඩ් එක හදාගත්තා. අයන් පිකෙක්ස් එකක් ඕනේ ඩයමන්ඩ් එකක් හම්බුනොත් මයිනින් කරගන්න. ෂවල් එක නෑ එච්චර ඕන වෙන්නේ නෑ කොන වෙලාවට විතරක් මේක කරගන්න. හොඳේ. මුලින්ම ඕනේ අපේ චෙස්ට් ප්ලේට් එක. ඒක අපි ගන්න වෙන්නේ මෙතනින් කොහොමද? ඒක දාගන්න මෙතන. එච්චරයි මගේ අයන් තිබ්බේ. ආවුනේ අයන් ඉවර වෙලා. අපිට තෝරද තව අයන් මේ මයින් කරගන්න යන්න අවුලක් නෑ අපි ඒක. අස්සේ නෙමෙයි දැන් යම්ද? මේ තව වෝඩර් බාට් එකක් දාන්න ඕනේ. කොහොමද අයන් ටික ඉතින් ගානට 3ක් තියෙනවා. දෙන්න වෙන්න මෙහාට. අපි මේකට වෝට් මම ඉන්ෆිනිට් ටෝස් සෝස් එකකුත් හැදුවා. මම කලින් එපිසෝඩ් එකේ මෙන්න මෙතන මේකකුත් හැදුවා මේ මොකද ෆාම් එකක්. ෆාම් එකක් හදලා තව උරට ගොඩක් දේවල් පෙන්වන්න තියෙනවා. ඒක ගත්තා. මෙන්න මෙහාට යන්න. මෙන්න මෙහෙ තිබ්බා. මෙන්න මෙහෙ මම චිකන් කොටුවක් හැදුවා නේද? කුකුල්ලෝ කොටුවක්. අරහේ කව්වන් ෂීප්ලා ඉන්නවා. ඒගොල්ලන්ට අපි පස්සේ ලොකුවට හදමු. මොකද දැන්ම අපිට හදන්න තරම් වත්කමක් නැහැ. ඉතින් ඔයගොල්ලෝ කියන ඇති. හොඳේ. මම මගේ ගේ හදන්න තැනකුත් බැලුවා. හොඳේ. මේ අර මේ කුම්ෆු පැන්ඩ ටයිප් එකේ ගන්න යන්නේ. හොඳේ මෙන්න මේ අර ජපනීස් ටෙම්පල් එකක් වගේ හදලා අන්න ඒ විදිහට සුපිරි. මොකද මේ චෙරි වටේ තියෙන ඒවා නන්නේ. අර නන්නේ. මේ චෙරි හැම තියෙන්නේ. හොඳේ හිම කන්දක් වගේ තියෙනවා. මේ ස්ප්‍රූස් එහෙම තිබ්බ මං ලොක් ටිකක් කපායනවා සැප්ලින් නම් ගන්න බැරි වුණා. හොඳේ ඒක වෙන කතාවක්. මේ හදවගොල්ලෝ බෝඩ් එක ජම්ප් එක දාලා වෙන්නන්න. ලේසි පාස්වර්ඩ් එක නෙවෙයි. පොඩ්ඩක් පල්ලෙහාට යන්කෝ. දෙකල් වැඩ. මෙතනින් නම් දාන්න දවඩ බකට ජම්ප් එක. මෙතනින් නම් දාන්න. මෙතන හොඳයි. මෙතනට ගියා. H එක අතහැරියා shift එක අතහැරියා. අයියෝ. හැබැයි අපරාධ. මේක දී අපි උඩට යන්න. උඩ බාට් එක ගන්න නෙමෙයි. උඩ බාට් එක නෙමෙයි උඩට ටික. ගොඩක් ගෝයන් උඩට. ඇත්තටම මයින්ක්‍රාෆ්ට් කියන සුපිරි ගේම් න. අපි ස්කේටන් කාරේ ටිකක් ඉන්නවා. අපි මෙතනින් බහිමුද? මොකද අරහේ තමයි මං අයන් දැක්කේ. අයියෝ MLG ඒ පොඩ්ඩයි. මෙහෙ මම දැක්ක අයන් නේම තියෙනවා. හොඳේ. අපි බලමුකෝ තව තියෙනවද කියලා. ගහම් මගලන් ටෝච් තිබ්බද? තියෙනවා ටෝච් නම් තියෙනවා. හැබැයි අපරාධ නේද? මොජෙන් එන මොකද්ද ඉන්නේ? නෑ ඉතින් මේ බෙඩ්රොක් එකේ ෂේඩ් එකක් දාන්න දුන්නා නම් අපරාධ නේද? කැත වැඩනේ ඕ. අපි මේ පැත්තෙන් තෙන් පල්ලෙහාට. එතනට ආනේ එතකොට එතනට ටෝච් එක ගහමු. එතන කිරිගස් තෝපරයක් ඉන්නවා. අපි කොහොමද වෝටර් බාට් යන්නේ? ටක් ගාලා මෙතනින් දැම්මා. අපරාධේ MLG එක. අයියෝ කමන්නේ මගලා මේ තියෙන කීපෙන් නන්ට අපරාධයෙන් අතනට යන්න එපා. දැන් බඩාගෙන අවුලක් නැහැ. සැලෙනවද අපි නෑ සැලෙන්නේ ටක්කරය. අපරාධ
නැති වෝටර් පාක් ජම්ප් එකක් දාන්න නැති අවුලක් නැහැ හැකියාව තියෙනවා ඉතින් ඩ්‍රෝන් කෙනෙක් ඉන්නවා කතවට කරන්න එපා ඔයා තමයි මුලින්ම කුටි ගන්න මේකේ දෙක්කද එයා මාර වාසනාවන්තයෙක් අවුලක් නැහැ මෙතන තියෙනවා නේද වෝටර් සෝස් ලොක්කයක් ගවනේ මෝඩයක් මෙතන මේකෙක් ඉන්නවා අපිට මෙතන උඩට යන්න පුළුවන් නේ අවුලක් නැහැ පල්ලෙහාටම ගිහින් බලමුකෝ එතන මම මෙතන ඩයමන්ඩ් නෙමෙයි බලමුකෝ මෙතන කොබල් මෙතන මේව හෙල්ලනේ අයියෝ මෙතන අයන් ටිකක් තියෙනවා නේ ටික කඩාගමු එයි හරිනේ තව කවුරුත් නැහැ මම මේ බඩගින්නට මෙන්න මේවා ටිකක් දෙන්නකෝ අයියෝ බලන්නකෝ ඉන්වෙන්ටරි එක ගැත වැඩනේ අනවර අයන් එක ගන්න දුන්නේ නෑනේ ටග්ගල මම හිතුවේ එතන තිබ්බා කියලානේ අරකට තිබිලා තියෙන්නේ කීපෙන් එන්ටර් තියෙන නිසා හොඳයි නේ මම මුලින්ම හිතුවේ මෙතන වෙන පුංචි ගේව්වක් තියෙන නේද නෑ දෙයිටි එතනින් යන්නේ මේකට නයින් උඩන්නේ අයියා ඉතින් තා පල්ලෙහාට තිබ්බේ මෙතන තමයි හරිනේ තා මෙහෙම දීපා මම මේටි ලයිට් අප් කරලා ඉන්නේ එතකොට සොම්බි එක ස්පෝන් වෙන්නේ නැහැ නයිස් පිපුරා මොකෙක් හරි අඩේ පීප කෙනෙක් down combo දැක්කද combo ancient city එකක් what මෙන්න මෙතනට පස්සේ on the powerful armor හදාගෙන චුට්ටක් කෝපි වුණාට පස්සේ අපි මම හිතුවා මෙතන මොකද ලොකු කන්දක් තියෙනවා ඒක නිසා තියෙයි කියන ancient city එකක් ඒක හිටියනේ කරන්නේ හිටියා මෙතන අර මේ තියෙන නේ මේ කඩගන්න නයිස් බයයි මේ ඇද්දි ඕඩන්න හැරෙයිද කියලා තියෙනවද ස්පීකර්ස් මේක කඩාගෙන හරි මෙතන XP ගන්න පුළුවන් නේ නියමයි XP ටිකක් හරි ඕනනේ ආවඩ යන වෙරන මම මේ කේව් එක හදි මෙහෙට ආවා ඔෆ් කැමරාන මං ගියවේ මෙච්චරයි තියෙන අපරාධ ඩයමන්ඩ් එකක් හරි තිබ්බන
මේ අපි එන්ෂියන් සිටි එකට යන්න මොකද කියන්නේ කීප් ඉන්නට දිනව නේද? බයන්නාමරින් යන්න එක හොඳ නෑ ඇත්තට. අවුලක් නෑ. මොකක් හරි එන්නේ කියලා යන්කෝ. අතන එන්නයක් තියෙන අවුලක් නෑ. මොකද අපිට එන්ෂියන් සිටි එකේ මේව හම්බ වෙන්න පුළුවන්. අපි මේක නිකන් හරි ගමුකෝ. මේක කළා නැත්නම් දැන් පොඩ්ඩක් මේ වෙන්නේ හීල්ලන්න. අවුලක් නෑ මේ අපි ස්නීක් කරලා යන්න ඕනේ. අපි මේ ගෝල් එක කඩගමු. ඉන්න බයයි මම මොකද එන්ෂියන් සිටි එකට එන්නේ පළවෙනි වතාවට මෙච්චර මයින්ක්‍රාෆ්ට් ගහුවට. එකක් සද්ද වුණා. ආර වැඩේ වඩන්න හැරිතන්න. වඩන්නවද? කියලා යම් මෙලෝඩියක් පේන්නෙත් නෑ. ඉන්නවද වාඩන් කාරේ? කඩාත්තන කරන්නේ. හරි හරි. එකක් කඩාත්තා. සරේ ගියා නම් හරි. මොකද මේ අපි මෙතන තිබ්බ මේක හොයාගත්ත නම් හරි. අර මේ කඩවුක වාඩන් නේද? මොකද්ද කරන්නේ? මෙතන අර වූල් තියෙන තැන හොයාගත්තම හොඳයි නේද? මගේ ළඟ ෂෙයර් එකකුත් තිබ්බා. හරි. ෂෙයර් එක නැහැ කියන්න නම් එපා. ආවෙටි. වූල් තියෙනවා මගේ ළඟ. නයිස්. වූල් ටික අතර ගන්න තියෙන්නේ. හොඳේ. කක්කා ඉන්න කරන්න තියෙන්නේ. අපි ෂෙයර් එක අතර ගමුකෝ. මෙතන කන්ෆියුස් වුංගබුං කරලා තියෙන්නේ මොකද මම කලින් ගිහින් නෑ මේවට. මොකද්ද කරන්නේ අපි? ඉතින් මෙතනින් ෂේප් එක යනකො කලින් අර කන්නරක කරගත්තම මේ තෙස් තියෙනවනේ. වාඩන්න හැරුණන්න සත්තපඩි හොදේ. මෙතන අපිට ඩයමන්ඩ් ගන්න පුළුවන් මේ සමහර විට. මොකද්ද කරන්නේ මම? වැරදිලාවත් ස්පේස් එක නම් ඔබ අතාරින්නේ නේද? මෙතන මේ තියෙන නූල්
කඩා ගන්න ඕනේ. මොකක්ද කරන්නේ? මම චිප් එක නම් අතාරින්න පොතේ. එක චෙස්ට් එකක් කරන්නේ මට එක චෙස්ට් එක ලෝඩ් කරගන්න තිබ්බනම් ඇති. මේක shit. terus popot gihana den. Hingita yන්න ඕනේ එකක්. මෙතන ටෙස්ට් එකක් තියෙනවා. මෙතන අපි ගන්න ඕනේ වගේ නෑ. මේකත් එක්කම වහමු අපි. මොකද මේ එතකොට එන්න වාඩන්නද. මේකක් වහගත්ත කියන්නේ සබ්ද නොකර ඉන්න කීබෝඩ් එකෙන් අත ගන්න. වාඩුන්නනේ හෙල්ලෝ මල්ලි. වාඩ ස්පෙන්නනේ. හරි හරි. අයියෝ ඉන්න මේකේ හෙල්ලෙන්නවත් එපා. මේ ඩාර්ක්නස් ඉෆෙක්ට් එකකුත් ඇවිල්ලා ඉන්නේ. ඩාර්ක්නස් මෙතන ඉන්න ඕනේ. මේ මාව මැරුවනේ. shit. ඒ අර චෙස්ට් එක අරගන්න බැරි වුණානේ අපරාධය හැබැයි. හේ අම්බේ පපුව ඩිඩ් ගන්නවනේ. අයිසර try කරන්නද? දැන් රෙකෝඩින් එකේ 22ක් කවුලන්නේ නැහැ. මට කොහොමද අද දැන් ටයිම් එක තියෙනවා. ගහන්න විතරයි තියෙන්නේ. මෙහෙම. දැන් මගේ හොඳටම plan එකක් තියෙනවා. හොඳේ. ටක් ගාලා යන්න තියෙන්නේ shape එකේ. හොඳේ. මේ මගේ ඇඟිල්ලත් රිදෙනවා. shift එක අල්ලන් ඉඳලා. එතනට ටක් ගාලා එක අතරින් හරි. මොකද්ද කියන්නේ? දැන් මම මෙතන අපරාධ මම මෙතන ලයිව් එකක් කරා නම් ඕගොල්ලන්ගේ දැනගන්න තිබ්බා. යනවද නැද්ද කියලා. මෙතන මම තනියෙන් රෙකෝඩ් කරන්නේ. එතකොට මෙහෙ මොප්ලා ටිකක් ස්පවුන් වෙලා මොකද්ද කරන්නේ? අර කිරිගස්තෝපරේ උඩට ඉඳන්නේ. අපරාධ අපිට අරකින් ශීල්ඩ් එකක් හදාන්න තිබ්බේ. ඒක අමතක වුණානේ ඔක්කොම කලින්. දෙන්නේ නැහැ. හිට්බොක්ස් කොහෙද? හරි. ඉතින් අපි මෙතනින් පල්ලෙහාට නේද ගියේ? මෙන්න මෙහෙන් ගියේ. මං කියන්න මෙතන දැන් මොකද්ද කියන්නේ? දැන් මෙතන වාඩරුත් ඇහැල්ලා ඉන්නේ. ඉතින් මෙතන ෂේප් එකේ එයා වෙන පැත්තකට මේව කරන්න තිබ්බනම් හරි. හොඳේ. shit. මේ මම මොකද කරන්නද කියලා. අපි මෙතනට පොඩ්ඩක් ගිහිල්ලා බලමුකෝ. shift එක බාගෙන ඉන්න සබ් කරන්නේ නැතුව පාඩම්
මේක දැන් මොකද්ද කරන්න කියන්නේ අද දවසේ කරපු ප්‍රොසෙස් එකකුත් නෑ මොකද්ද කරන්නේ දැන් හරි මොකද්ද කරන්නේ ඔන්න කියන්න දෙයක් තියෙනවා මොකද බලන් ඉන්නේ channel එක subscribe කරන්න හරි නිකන් දීන බොත්තවන යන්නේ බයනේ යන්න හම්බේ අද මොකද්ද කරන්නේ කිසිම ප්ලෑන් නැතුව ආවේ ඕ ගේම්ස් එකේ ආවා නොටිෆිකේෂන් එකක් අපි ඒක ඕනේ කොපිරයිට් අදී දන්නේ ඔය හිතන ගේම්ස් අයිය ගහන්න නැති කී කොපිරයිට් එක කොපිරයිට් ගහන්න බෑ නේද අනේ මොකද්ද කියන්නේ අපි කරන්නේ දැන් මම ඩයමන්ඩ් නෑ මොකද්ද කරන්නේ දැන් කන්ෆියුස් වෙලා ඉන්නේ මොකද්ද කරන්නේ බලන්න Discord server එකක් හදන්න ගහනකුත් තියෙනවා බලමු තාම පස්සේ මේ පැත්තේ කේවයක් තියෙනවද? එතනට ගිහින් බලමු. නෑනේ එකම දැනටම යන්නේ. මොකද්ද කරන්නේ? දැන් මෙතනින් වෝඩ බාට් එක දාලා ගියා නේද? එතකොට අතනත වාඩන් ඉන්නේ. වාඩන් නෑ වාඩන්ට අපි වන්චත් කරන්න පුළුවන්. දැන් අපි ancient city එක ලූට් කරනවද? මේ on the boys මොකද්ද කරන්නේ? අපි මෙතනින් පාරක් හදුන දෙයට යන්න. shit සදියන්න කරන්න අපිද අපි අන්න අප එක චෙස්ට් එකක් කරගන්න තිබ්බනම් ඇති මට හරි මොකද ඒ OP item තියෙනවා එතකොට මටත් OP වෙන්න පුළුවන් හරි එතකොට අපි මෙතනින් බ්‍රිජ් කරන් යන්න අන්න වැඩි එතනනේ බ්‍රිජ් කරන්නේ මල වූල් තිබ්බනේ දර ඉතින් මං කියන්න අපි බිච් කරන්න යන්කෝ එතන චෙස්ට් එකක් තියෙනවානේ අර වවුල වැඩේ කන නේ වාඩ මුලින්ම ඉල්ල ගහන්නේ ඔකට මම දන්නවා මං කියන්නේ අපිට මුළුත් ඉවරයි ගාන්ට අපි බෝ එකක් අහලා මේව කරමුද ඒවට මුකුත් වෙන්නේ නැද්ද? කත්ත කරන්නේ මාත්‍යෝ මට කලවම්
පලාත යන්න මත මොකක්ද කරන්න අපි මන්දම් ලොක්ඩවුන් වෙලා තියෙන්නේ මං කියන්න ටක් ගාලා පන්න චෙස්ට් එක ගත්තා හොඳේ මේක ගත්තා ලෙජින් දෙක ගත්තා ඒක ගත්තා දැන් මාත්‍යෝ මාව ඕන්න වන් ෂොට් කරන්න අවුලන්නේ මං ඔක්කොම ලූට් ටික ගත්තා හොඳේ ගන්න ඕන ටික අරන් ඉවරයි බේගින් තී එකක් තියෙනවා කිසිම ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නයක් නෑ මේ කිමේ මොනවා ඕ feather falling for bane of Tartaros not back one නියම මේකේ බුද්ධ මාව මේව කරා හරි boys and girls ටක් ගලුට දැන් අපි outro එක ගමු ඉවරයි මොකද එහෙනම් අදර කරපු ගොඩක් ප්‍රොසෙස් එකක් කරේ නෑ ඒ වුණාට විනාඩි 2ක වීඩියෝ එකක් තියෙනවා. ඒතර කීයද බලමු. ඕලන්න වෙන ඇති විනාඩි 31ක් සුපිරිම වීඩියෝ මොකද ඇත්තට මම කරපු දිගම වීඩියෝ එක තමයි මේක. හොඳේ. එතකොට ඔයාලා channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ like කරලා නැත්නම් like කරන්න. ඔයගොල්ලෝ මේ වගේ වීඩියෝ බලන්න කැමති ඔයාලා මෝඩ මේ යාළුවන්ට share කරන්න. එහෙනම් අද මම ගිහින් යන්න ඔයගොල්ලන්ට bye bye සුබ දවසක්. එහෙනම් අපි යා bye යන්නේ